හොඳයි මිත්‍රවරුනි, අපි අද බලන්න යන්නේ අඩු මුදලට ගුවන් ටිකට්පත් හොයාගන්නේ කොහොමද කියලා. මෙතනදී මම පාවිච්චි කරන්නේ skyscanner.net කියන වෙබ්සයිට් එක. තවත් මේ වගේ සයිට්ස් තියෙනවා. මේ මගේ අත්දැකීම තමයි මම මෙතනදී විස්තර කරන්නේ. මේ තියෙන වෙබ්සයිට් එක, මේකේ ෆ්ලයිට්ස් එහෙම නැත්නම් ගුවන් ටිකට්පත්, හොටෙල් සහ කාර් රෙන්ටල් ඒ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන් මේ ට්‍රැවල් සම්බන්ධයෙන්. එතකොට මෙතන මුලින්ම බැලුවොත් අපිට පේනවා මේ ෆ්ලයිට්ස් කියන එක සිලෙක්ට් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ගුවන් ටිකට්පත්. ඒකෙදී අපි හොයන්න යනකොට අහනවා මෙතන තියෙනවා one way, return, multi city කියලා ඔප්ෂන්ස් තුනක්. ඒ කියන්නේ එක් දිශාවකටද නැත්නම් යන්න එන්න කියන දෙකමද, එහෙම නැත්නම් නගර කීපයකටද කියන එක. මම මෙතන මුලින්ම ගන්නම් එක් දිශාවකට කියන එක. ඊට පස්සේ අපිට මෙතනින් තියෙනවා කොහේ ඉඳන් කොහෙටද කියලා. මේ මම කලින් බලපු එක මෙතන තියෙනවා. මම ඒකම උදාහරණ විදිහට පෙන්නන්නම්. කොළඹ ඉඳලා බැංකොක්, තායිලන්තයේ බැංකොක් වලට කියන එක සිලෙක්ට් කරලා තියෙනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙතන මේ විදිහට ක්ලික් කරලා මෙතන ටයිප් කරලා මෙතන සර්ච් හොයන්න පුළුවන්. ඒ වගේම ඊට පස්සේ මෙතන මේ කොටුවේ තියෙනවා මේ අපි අවශ්‍ය වෙන දින කොහොමද කියන එක. මේක ක්ලික් කරාම මේ විදිහට එනවා. මම මේ දැන් උදාහරණයක් විදිහට 2026 මේ අවුරුද්දේ මාර්තු මාසේ කියලා ගත්තාම මාර්තු සහ අප්‍රේල් දෙක මේ විදිහට පෙන්නනවා. මේකට අපිට නිශ්චිත දිනයක් තියෙනවා නම් ඒ අදාළ දිනයටම හොයන්න පුළුවන්. හැබැයි මෙතනදී අපි බජට් යා ටිකට් නිසා සහ අපි ගමනක් ප්ලෑන් කරන්න යන්නේ බජට් එක ගැන හිතමින් නම් අපිට තියෙනවා මේ මිල ගණන් අඩු වැඩි වෙන දවස්. දැන් මෙතන මේ තියෙන්නේ මේ නිල් පාටක් වගේ පෙන්නලා තියෙන්නේ. මේව තමයි ගණන් අඩු දවස්. ඊට පස්සේ මේ තැඹිලි පාටට වගේ තියෙන්නේ ටිකක් වැඩි. මෙතන පෙන්නනවා මේ කී එකක්. ඒ වගේම මේ රෝස පාටට තියෙනවා මිල අධිකයි. ඒකට මාර්තු මාසේ මිල අධික දවස් තියෙන එකයි බහුතරයක් සාමාන්‍ය තත්ත්වෙත් මිල අඩුවෙන් කියලා මේ විදිහට පෙන්නනවා. එතකොට මේකෙන් අපිට ගැළපෙන දිනයන් හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට අවුරුද්දේ මොන මාසෙද අඩු මොන මාසෙද වැඩි කියන එක හොයාගන්න ඕන නම් මෙන්න මේ flexible dates කියන එක ක්ලික් කරාම අවුරුද්දෙම තියෙන ටික මේ විදිහට පෙන්නනවා. ඉතින් එතනදී පෙන්නනවා මේ වගේ. දැන් මෙතනදී ගත්තොත් නම් මැයි මාසේ අඩුයි කියලා පෙන්නනවා. හැබැයි ඉතින් ලොකු වෙනසක් නැහැ. මෙතන 40635ක් අඩුම කියලා. මාර්තු මාසේ 40639 රුපියල් 4ක වෙනසක් තියෙන. මේක ඇත්තට මම මේ මීට පෙර අවස්ථාවේ බලනකොට මාර්තු මාසෙත් අඩුම විදියට තිබුණා. ඊට අමතරව තව මේකේ පෙන්නනවා 40530කට තියෙනවා කියලා අගෝස්තු සහ ඔක්තෝබර්. මේවා වෙනස් වෙනවා කාලීනව. සමහරට ලබන සතියේ නැත්නම් ඊළඟ සතියේ බලනකොට ආයෙ වෙනස් වෙලා තියෙන්න පුළුවන්. මේ වගේ වෙනස් වෙනවා. ඉතින් කොහොමනොත් දැන් මම මෙතන මාර්තු මාසයේ බලාපොරොත්තු වෙන නිසා මාර්තු කියලා ඕනනම් සිලෙක්ට් කරලා මෙහෙම ඇප්ලයි කරන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතනදී ට්‍රැවලර්ස්ලා කී දෙනෙකුටද කියලා. එතකොට මම මේක උදාහරණයක් විදිහට ගන්නේ මගේ පවුලේ මේ වෙනකොට අපි 4 දෙනෙක් ගමන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි රීසන්ට්ලි මේ පෞගිය කාලෙත් අපි මැලේසියානු සංචාරයක නිරත වුණා. එතනදිත් අපි 4 දෙනෙක් ගියේ. ඒ වගේ මෙතන ඒ ගානම ගන්න මම ඒකට හේතුවක් තියෙනවා. මොකද එක්කෙනෙක් කියලා ගත්තොත් එහෙනම් මට මේකේ ඉස්සරහට යන විස්තරවලදී සමහර කොටසක් අඩු වෙන්න පුළුවන්. ඒක නිසා මෙතන මේ 4 ඒ විදිහටම අරගෙන මම මේක සර්ච් කරනවා. මම කියන්නම් ඇයි මේ Skyscanner කියන මේ වෙබ්සයිට් එක පාවිච්චි කරන්න කියලා. අපිට තවත් මේ වගේ ඒවා තියෙනවා. Find My Trip මේ වගේ සයිට්ස් තියෙනවා. මේක මගේ අත්දැකීම. එහෙම ගැටලුවක් නැහැ. කොයි එකෙන් හොයලා ගන්නත් පුළුවන්. ඒ වගේම එහෙම නැත්නම් අපිට මේ ඍජුවම අදාළ ගුවන් සමාගමෙන් හරි වෙන විදිහකින් හරි ගන්නත් පුළුවන්. නමුත් මෙතනදී මම කිව්වේ අපි බලාපොරොත්තු වෙන්නේ අඩු මුදලට නැත්නම් බජට් යා ටිකට් එකක් හොයාගන්නේ කොහොමද කියලා. හරි. එතකොට මෙතන මාර්තු මාසේ ගත්තාම මේ 2026 මාර්තු මාසේ මේකේ පෙන්නනවා මේ දින මම අර කලිනුත් කිව්වා වගේ මේ පළවෙනිදා 40734යි වගේ තියෙනවා. මේවා සාමාන්‍ය මේ ලානිල් පාටට පෙන්නලා තියෙන ගණන් අඩු දවස් කියලා. මෙතනදී ඇත්තටම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී සංචාරය කිරීම සඳහා
ගුවන් ටිකට් පත් හොයාගන්න. මෙතනදී ඇත්තට මම මේක එක දෙයක් මතක තියාගන්න ඕනේ, මේක හැම වෙලේම විනාඩි 10න් 10ට වගේ මේ ප්‍රයිසස් වෙනස් වෙනවා. දැන් මම ඇත්තටම ඊයේ දිනේත් බැලුවා. ඒ බලනකොට මෙතන දැන් මේ 10 වෙනිදාට 39000 ගානකට තිබුණා. නමුත් අද වෙනකොට 10 වෙනිදා 41000 ගාණක් වෙලා තියෙනවා. 12 වෙනිදාට 40000 ගණන් මේ වගේ මිල වෙනස් වීම සිද්ධ වෙලා තියෙනවා. නමුත් මට මෙතනදී ඇත්තට මේ 10 වෙනිදා කියන එක වැදගත් වෙනවා මේ දිනේ. ඒක නිසා මම එදාට මෙතනින් ගිහලා find flights කියන එක ක්ලික් කරනවා. එතකොට මෙතනදී මෙන්න මේ විදිහට එනවා. මෙතනදී best cheapest fastest කියලා මෙහෙම ඔප්ෂන් තුනකට පෙන්නනවා. සාමාන්‍යයෙන් මෙතනදී නම් මේ බජට් එකේදී නම් මේ තුනම එක ගාණක් තමයි ඇවිල්ලා තියෙන්නේ. නමුත් මේක හැම වෙලෙම මෙහෙම වෙන්නේ නැහැ. වෙනත් සමාට වෙනත් රටකට යනකොට හරි ට්‍රාන්සිට් ප්‍රමාණය වැඩි වෙනකොට ඒ වගේ දේවල් වෙනකොට මේවයි ගණන් එක එකට වෙනස් වෙනවා. කොහොම නමුත් මේකේ තියෙන එකම අගයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මෙතනදී බලන්න 23 කියන්නේ රාත්‍රී 11ට පිටත් වෙන එයා ඒෂියා ගුවන් යානයක් පෙන්නනවා. ගමන සඳහා පැය 3යි විනාඩි 25ක් යනවා. මේක ඩිරෙක්ට්ලි යන එකක් කියලා කියනවා. එතකොට මෙතන 3:55 ධන 1යි කියලා තියෙනවා. ඒ කියන්නේ පහුවදා ධන 1යි කියන්නේ එකයි මේ 10 වෙනිදා රාත්‍රියේ ගිහලා 11 වෙනිදා පාන්දර 3:55ට තමයි මේක තායිලන්තේ බැංකොක් නුවරට යන්නේ. මතක තියාගන්න බැංකොක් නුවර තියෙනවා ප්‍රධාන ගුවන් තොටුපළවල් දෙකක්. මේක යන්නේ ඩොන් මුවෙන් කියන ගුවන් තොටුපළට තමයි මේ ගුවන් යානේ යන්නේ. ඒ වගේ මේ යටින් තියෙනවා ඊළඟට තායි එයාවේස් නැත්නම් තායි කියන මේ ගුවන් යානේ ගුවන් සමාගමේ මේක එකයි කියලා කියන්නේ. එතකොට පාන්දර 1ට 10 වෙනිදා මේකත් ඩිරෙක්ට්ලි යනවා. මේකට 3:40ක් කියලා පෙන්නනවා. වෙනස වෙන්නේ මේක BKK එහෙම නැත්නම් බැංකොක් වල තියෙන ප්‍රධානතම ගුවන් තොටුපළ තමයි ස්වර්ණ භූමි කියන ගුවන් තොටුපළ. මේක යන්නේ ඒකට. හැබැයි මේකෙදි ඒක විතරක් නෙමෙයි. මෙතන දැන් මිල බලනකොට දැන් අපි හොයන්න යන්නේ බජට් එයා ටිකට් එකක්නේ. මේකේ පෙන්වන්නේ 41482ක් කියලා. මේකේ දෙගුණයකටත් වඩා වැඩි. මේක හේතුව මේ ගුවන් යානයේ තියෙන පහසුකම් පවා මේකෙදි වෙනස් වෙනවා. මේක මේ තායි ආවේස් වල ටිකක් පහසුකම් වැඩි ගුවන් යානයක් තමයි, ටිකක් විශාල ගුවන් යානයක් තමයි මේක. ඒක තමයි වෙන්නේ. හරි. එතකොට මේ වගේ දැන් අපි ශ්‍රී ලංකන් ගුවන් යාන ගත්තත් ඒකත් මේ කිට්ටු ගාණක් වෙන්නේ. මේවා ඔක්කොම මේ තියෙන. ඒ කියන්නේ උදාහරණයක් කිව්වොත් හැම ආසනයකම පිටිපස්සේ in flight entertainment system එහෙම නැත්නම් මොනිටර් එකකින් ෆිල්ම් එකක් එහෙම යන ගමන් බලාගෙන යන්න පුළුවන්. ඒ වගේ පහසුකම් සලසලා තියෙනවා මේ දෙකේම. හැබැයි මේ ඒ ආයිෂියා එකේ එහෙම ලැබෙන්නේ නැහැ. එතකොට මේ දෙකේම සාමාන්‍යයෙන් කෑම වේලක් අනිවාර්යෙන්ම වගේ ලැබෙනවා. ඒ වගේම අපිට ගෙනියන්න පුළුවන් check in baggage බර ප්‍රමාණය යම් ප්‍රමාණයක් මේකෙදි කිලෝ 30ක් විතර මට මතක විදිහට මේ දෙකේම ලැබෙනවා මේ මුදලට. හැබැයි මේකෙදි එහෙම නෙමෙයි. මේවා මේ තියෙන ඒවා නැති මුදල ඒවත් ඇඩ් කරන්න පුළුවන්. එහෙම වුණොත් මුදල තවදුරටත් වෙනස් වෙනවා. හරි. අපි එතකොට බජට් නිසා අපි බලමු දැන් මේක තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම මෙතන තව එකක් තියෙනවා. ඒක පොඩි මුදලක් වැඩි වෙනවා. වගේම මෙතන හැබැයි වෙනසක් තියෙනවා. මේක 22:50ට යන්නේ. කියන්නේ 10:50ට යනවා. මේකට පැය 18යි විනාඩි 50ක් වගේම one stop KUL කියලා දෙනවා. ඒ කියන්නේ මේක කුවාලාලම්පූර් වලට ගිහිල්ලා ට්‍රාන්සිට් එකක් විදිහට තමයි යන්නේ. ඒක පහෝදා යන්නේ 19:10 කියන්නේ රෑ 7:10 වෙනවා. 11 වෙනිදා රෑ වෙනවා. ඒ කියන්නේ ලොකු කාලයක් යනවා. කාලය අපතේ යෑමක් වෙනවා. මෙතන රුපියල් 3000ක විතර ගාණ අඩු වුණාට. ඒක නිසා මම හිතන්නේ වඩාත් හොඳයි අපිට මේක තෝරගන්න එක. එතකොට මේක මේ විදිහට තෝරගත්තට පස්සේ මෙතන අපිට ලැබෙන්නේ මේ වගේ වෙබ්සයිට්ස් නැත්නම් සමාගම් කීපයක් අපිට මේ විදිහට දකින්න පුළුවන්. මේ අතරතුර අපිට මේක සංසන්දනය කරලා මේකේ මිල ගණන් දැනගන්න පුළුවන්. Kiss and Fly කියලා එකක් තියෙනවා. මේකේ තමයි මේ වෙලාවේදී 41482ක් කියලා පෙන්වන්නේ. My Trip කියන එකේදී 41648ක් කියලා මෙතන පෙන්නනවා. ඒ වගේම
තායි එයා ඒසියා එහෙම නැත්නම් මේ එයා ලයින් කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ අදාළ ගුවන් සමාගම විසින්ම දෙන ගුවන් ටිකට්පත් 42412ක් වෙනවා. ඒ වගේම මේ පහළට තව කීපයක් තියෙනවා. ඉතින් මම මේකත් එක්කම ඔයගොල්ලන්ට පෙන්වන්නම්. මම මේකෙදි ඊයේ දිනේදීත් යම් පටිගත කිරීමක් කරා මේකේ. එතනදී තිබුණ ගණන් වෙනස මම පෙන්වන්නම්. ඒකේ ක්ලිප් එකකුත් මෙතෙන්ට දාලා සහ මෙතනින් ඉදිරියට ඒ කොටස මම ඒකත් එක්ක ඉදිරියට යනවා. බලන්න මේකේ එතකොට my trip කියන වෙබ්සයිට් එකේ 39749ක් කියලා තියෙනවා. මේක මේ ගානත් පොඩ්ඩක් අවධානයෙන් බලන්න. මේ සමහර විට මේ වගේ වීඩියෝ එක අන්තිම වෙනකොට මේ ගාන වෙනස් වෙන්න පුළුවන්. මොකද සාමාන්‍ය විනාඩි 10කට සැරයක් වගේ මේ ගාන සුළු වශයෙන් අඩු වැඩි වීම වෙනවා. 58994ක්. හැබැයි මේ වගේ තව තියෙනවා. මම පොඩ්ඩක් ඉස්සරහට පෙන්නන්නම් මොකද්ද කියලා. දැන් මෙතන පළවෙනි එක මේක සිලෙක්ට් කරනවා මම my trip කියන එකේ. මේක සිලෙක්ට් කරාට පස්සේ we are taking to කියලා මේක රීඩිරෙක්ට් වෙලා එහෙම නැත්නම් මේ my trip කියන වෙබ්සයිට් එකට කෙලින්ම අපිව අරගෙන යනවා. හැබැයි මේ my trip කියන එක මේක මගේ මතකයේ විදිහට මේක කියුබාවේ ඉඳලා මම හිතන්නේ මේක ඔපරේට් වෙන්නේ. ඒක අපිට ගැටලුවක් නෑ. ඒක නමුත් මෙතනදී පෙන්වන්නේ මේ තියෙන්නේ මෙතන මේ ගිහින් බැලුවොත් එහෙම country region Cuba English US dollar තමයි කරන්සි එක මේ විදිහට තියෙන්නේ. ඒක අපිට වෙනස් කරන්න බෑ මෙතන. ඒක අපිට ගැටලුවක් නෑ. පේමන්ට් එක පස්සේ කරනකොට ඒ විදිහට යන්න පුළුවන්. ඉතින් මෙතනදී මේ තියෙනවා මේ ඇවිල්ලා මේ 4 දිනකට 128ක් කියලා දැන් මෙතනදී පෙන්නනවා. මේ අර ෆ්ලයිට් එකම ඒ වෙලාවල් ඒ විදිහටම තියෙනවා. ඒකට මෙතන ඔන්න view trip කියලා අපිට බලන්න පුළුවන්. ඉතින් මෙතනදී එක දෙයක් මතක තියාගන්න ඕනේ. අපි දැන් බජට් විදිහට යනකොට මේ තමයි තියෙන අඩුම පහසුකම් ඒගොල්ලෝගේ. ඒකට මේ මෙතන පොඩියට පෙන්නනවා මේ පොඩි බෑග් එකයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පර්සනල් පොඩි බෑග් එකක් ගෙනියන්න පුළුවන්. ඊට අමතරව අපි කියන්නේ හෑන්ඩ් ලැගේජ් කියන එක සාමාන්‍යයෙන් කිලෝ 7ක් දෙන්නේ. ඒක එක කියලා තියෙනවා. ඊට පස්සේ මෙතන චෙක් ඉන් ලැගේජ් නැත්නම් අපි ලොකු බර ප්‍රමාණයක් ගෙනියන එක මේකෙදි 0යි කියලා තියෙන්නේ. ඒ සඳහා පාසුකම් නැහැ. කියන්නේ මේ මුදලට ඒක ඉන්ක්ලූඩ් වෙන්නේ නැහැ. ඉතින් මෙතනදී තව තියෙනවා ටිකට් වර්ග දෙකක් ගැන ස්ටෑන්ඩඩ් ටිකට්ස්, ෆ්ලෙක්සිබල් ටිකට්ස් කියලා. ඒකේ ලොකු වෙනසක් අපි බජට් ගන්නකොට ඉතින් මේක ගන්න එක හොඳයි. මේ ෆ්ලෙක්සිබල් එකේදී වෙන්නේ හදිසිය හරි අපි මේක කැන්සල් කරොත් එහෙම ඒක සල්ලි යම් මුදලක් ගන්න පුළුවන් ආකාරයක් තියෙන්නේ. ඉතින් අපි කැන්සල් කරන්නේ නැතුව දිගටම යන්න බලාගෙන දාපුවාම මේ ගැටලුව එන්නේ නැහැ. මොකද නැත්තම් මෙතනත් යම් ගාණක් වැඩි වෙනවා. ඉතින් මේ විදිහට ගිහිල්ලා මේක සිලෙක්ට් කියලා යන්න පුළුවන්. මේකෙදි ඉස්සරහට පුළුවන් මම අර කිව්වේ අවශ්‍ය නම් අපිට අර check in baggage යම් ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ ඊළඟ ස්ටෙප් එකේදී අපිට මේකේ මේ ඊමේල් ඇඩ්‍රස් එක ඒ වගේ දේවල් ඊට පස්සේ අපි මෙතන passenger 1 කියලා තියෙනවා. මේ 1 ගේ නම ගම විස්තර උපන්දින ඒ ටික දෙන්න ඕනේ. හැබැයි මේකෙදි එකක් තියෙනවා ඒවා නොදී උනත් අපිට පුළුවන් මේ කියන්නේ නොදී යන්න බෑ ඉස්සරහට යන්න මේක අත්‍යවශ්‍ය වෙනවා. මේ නමුත් මම පෙන්නන්න ගියේ මේක මේ තියෙන්නේ personal item a small bag that must fit under the seat in front of you. වාඩි වෙලා ඉන්න තැන ඉස්සරහා සීට් එක යට තියාගන්න පුළුවන් ප්‍රමාණය පොඩි බෑග් එකක් ගෙනියන්න පුළුවන්. ඊට අමතරව උඩින් අපේ හිසට ඉහළින් තියෙන කම්පාර්ට්මන්ට් එකේ දාන්න පුළුවන් විදිහේ කිලෝ 7ක බෑග් එකක් ගෙනියන්න පුළුවන්. ඒ වගේ මම කිව්වේ කිලෝ 20 25 30 වශයෙන් අපිට ඕනේ නම් නැවත මුදල් දීලා මෙතනදී ගන්න පුළුවන් check in baggage කියන එක. ඒ කියන්නේ අර අපි check වෙනකොට දීලා කෙලින්ම අතුලට දාන ලොකු බෑග් එක. ඉතින් එතනදී මේ මෙතන එකක් හරියක් වැටිලා තියෙනවා same baggage choice for the entire travel group කියලා. කියන්නේ මේක හරිය දාලා තිබුණොත් අපි මේ මොකක් හරි වෙනස් කරොත් 4 දෙනාගේම වෙනස් වෙනවා. ඉතින් එතනදී මම තව දෙයක් කියන්නම්. දැන් මේකතනදී මම දැන් තායිලන්තයටනේ බලලා තියෙන්නේ. දැන් අපි තායිලන්තේ යනවා නම් බොහෝ දුරට අපි මෙහෙන් බඩු උපරිමේ අරන් ගිහිල්ලා එනකොට අඩු වෙන්නේ නැහනේ. අපි යන්නේ මොනවා හරි ගන්න shopping කරන්න ඒවටත් එක්ක. එතනදී අපි බලන්න ඕනේ බජට් යනවා නම්
මෙහෙන් අපි පුළුවන් තරම් අඩුවෙන් අරන් ගිහලා එනකොට අරන් ගෙන්න. ඒක නිසා මගේ පෞද්ගලික අත්දැකීම නම් මම තීරණය කරන්නේ මෙතනදී මේ කිලෝ 7 විතරක් අරගෙන යන්න. මොකද ඇත්තටම මේ දැන් මෙතනදී අපි හිතමු මේ කිලෝ 20 දැම්මා කියලා. කිලෝ 20ක් අවම දැම්මොත් මේකට එකතු වෙනවා සාමාන්‍ය මේ ඩොලර් 68ක ගාණක්. මේක මට මේ වෙලාවේ එකපාරම මතක නැහැ. නමුත් මම හිතන්නේ රුපියල් 10000කට වැඩි ප්‍රමාණයක් 10000ක් වගේ ප්‍රමාණයක් මෙතනදී එකතු වෙනවා. මේකට ඉතින් මේක දෙන්නෙකුට දැම්ම වුණත් ඒ ගාණ වැඩි වෙනකොට අපිට මෙහෙදි මේක උස්සගෙන යන්න අවශ්‍ය වෙන්නේ නැහැ අපිට මේ බෑග් එකකුත් එක්ක එනකොට එහෙන් අරන් එන එක මීට වැඩිය ලාභ වෙනවා යනකොට මේක ගන්නෙ නැතුව ගිහිල්ලා අඩු වේදමට ගිහිල්ලා මොකද 10000ක් වෙන්නේ නැහැ එහෙන් බෑග් එක ගත්තාම අපිට මේ වගේ බෑග් එකක් එහෙන් සාමාන්‍ය රුපියල් 7000කට 8000කට ගන්න පුළුවන් ඒක නිසා මෙතනදී මේ no check baggage කියන එක ගන්න මෙතනදී ආයෙත් අහනවා අයින් කරන්න ගියාම ෂුවර්මද කියන එක. ඉතින් මේක අරගෙන ගියාම අපිට මේ සම්පූර්ණ ගාණ මෙතන පෙන්වන ඩොලර් 513ක් සියලු දෙනාටම මේක නැතුව. ඉතින් මේ ගාණ තමයි අර පෙන්වන්නේ 1,58,000 ගාණක් කියන එක. ඉතින් මේකෙදි මේ ඉතුරු ඒවා පුරවන්නේ නැතුව මෙතනින් ඉදිරියට යන්න බෑ. මම මේක දැනට නැවත මේ ටැබ් එක අයින් කරලා නැවත මම යනවා කලින් හිටපු තැනට. මෙතනදී දැන් මේ my trip මෙන්න මම ඉස්සෙල්ලා කිව්වේ විනාඩි 10ක් වගේ ඇතුළත මට මේක මේ මුලින් පටන් ගන්නකොට තිබුණ ගාන නෙමෙයි දැන් තියෙන්නේ ගාන දැන් වෙනස් වෙලා තියෙනවා මේක නැවත 40000 ගානක් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ පොඩි වෙනස්කම් තියෙනවා. කොහොම නමුත් ඊළඟට මම පෙන්නන්න මේ trip.com එකත් ඒත් ඒ වගේ තමයි මම එකත් පෙන්නන්න ලොකුවට යන්නේ නැහැ my trip එක වෙනයි trip.com කියන එක තවත් එකක් ඒකෙත් ගියාම මෙහෙම එනවා මේක ගොඩක් වෙලාවට මේ වෙන වැඩක් මේක try again කරාම හරියනවා මේ මෙතන අර allow කරන්න කියන එක ආවේ ඊට පස්සේ එනවා මේ මෙතන allow කරාම මේක හරියනවා මෙතනදී අර ටිකට අමතරව ඒගොල්ලෝ දෙනවා මේ වගේ එකක්. මේ කියන්නේත් අර මේකම තමයි. හැබැයි මෙන්න මෙතනදී මේ අවස්ථාවේ තියෙනවා යම්කිසි ඔෆර් එකක් දීලා තියෙනවා. මෙතනත් ඩොලර් 140මයි. මෙතනත් ඩොලර් 140මයි. එතකොට මේකේ තියෙනවට වඩා මොනවා හරි විතර වැඩිපුර තියෙනවනේ. මේ කියන්නේ අර කැන්සලේෂන් ෆී වගේ එකක්. ඒක නිසා මේ වෙලාවේදී මේ දෙකම එක නිසා මේක ගත්තට කමන්නේ. නමුත් ප්‍රොමෝෂන් නැති වෙලාවට මේ තුනක් විදිහට යන අර ටිකට් එකේ මේක. එතකොට මේක ගන්න එක වාසියින්නේද? මේක අරගෙන අපි කන්ටිනියු කරපුවාම අර එක සයිට් වල මේ වෙනසක් තියෙනවා. ඉතින් මෙතනදී මේ මම කලින් වතාවේදී මේ තමයි මගේ මේ පවුලේ සමාජිකයන්ගේ විස්තර මේ තියෙන්නේ. මම කලින් වතාවේදී මේ ගත්ත නිසා මේකේ එතන සේව් වෙලා තියෙනවා. ඉතින් මෙතනදීත් අර වගේ ගිහිල්ලා මේ බැගේජ් allowance දාලා නැතුව තමයි පෙන්නන්නේ මේ කිලෝ 7 එක තියෙනවා. පර්සනල් එක තියෙනවා ඊට අමතරව මෙන්න මෙතනින් අපිට පුළුවන් ඕන නම් ඇඩ් කියලා ගිහිල්ලා මේකේ තියෙනවා 20 25 30 40 මේ වගේ තියෙනවා. මේ මෙතනදී අර වගේ ඩොලර් මේකේ නම් 44ක් අරගෙන මට මතකයි 68ක් තිබුණේ. ඒ වගේ ප්‍රමාණයක් එනවා. ඒ අනුව නමුත් මෙතනදී බලන්න මේක නැතුවත් මෙතන අතන තිබුණේ මට මතක නැහැ 500 ගාණක් ඩොලර් තිබුණේ. මෙතන 600 ගාණක් වෙන්නවා. තවත් මුදල පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා. හරි මම දැන් නැවත යනවා මේකත් අයින් කරලා කෙලින්ම තායි ආයිෂා මේ එයා ලයින් එකේ මේකට ඉතින් මෙතනදී අපිට කැමති විදිහට අර දෙකෙන් උනත් යන්න පුළුවන්. නමුත් මං හිතනවා වඩාත් කියන්නේ අපිට බජට් කියලා අන්තිම රුපියලට ගණන් හදනවට වඩා සමහර විට වෙන වෙන වාසි දෙන ඒවා තියෙනවා. මේ යන්නේ කෙලින්ම මේ එයා ලයින් එකටම අදාළ සයිට් එකේ ඒකේ ආයිෂාකට ගියාම සාමාන්‍යයෙන් මේ වගේ වෙරිෆිකේෂන් එකක් කරන්න වෙනවා. මේක සම්පූර්ණ වුණාට පස්සේ මෙතනත් ලව් කරාම ඩිරෙක්ට් වෙනවා කෙලින්ම ඒගොල්ලන්ගේ අදාළ වෙබ්සයිට් එකට. ඉතින් මෙතනදී මේ තියෙන රුපියල් වලින්ම වෙන්නලා තියෙනවා මේ හේතුව මේක මම මේකේ රෙජිස්ටර් වෙලා තියෙන නිසා සමහර වෙලාවට නැවත ලොග් වෙන්න කියලා කියන ලොග් අවුට් වෙලා නම් ඒ මොනොත් Google වලින් ලොග් වෙලා තියෙන්නේ මේ විදිහට. හරි එතකොට මෙන්න මේ විදිහට අපිට එතන තියෙනවා මෙතන
අර වගේම දැන් මම කිව්වා 4 දිනකට මම මෙතන තෝරලා තියෙන්නේ. ඒක නිසා මෙහෙම ඇඩල්ට් 1 2 3 4 කියලා එනවා. මම ළඟකදී මැලේසියානු සංචාරයක් ගියා. ඒ වෙලාවේදීත් මේ ක්‍රමේ තමයි අත්‍තරම් පාවිච්චි කරේ. මෙතනදී ඉදිරියට ගිහිල්ලා ඊටු ටික පෙන්වන්න ඕන නිසා මේවට මොනවා හරි ටිකක් දාන්න මම සත්‍ය තොරතුරු මෙතන දැන් දාන්න යන්නේ නැහැ. මොකද මේ වෙලාවේ නෙමෙයි මම මේ පෙන්වන්න විතරක් පෙන්වන නිසා මේ ටිකට් පත් මේ වෙලාවේ මම මිලදී ගන්න යන්නේ නැහැ. ඒක තව ටිකක් ප්ලෑන් කරලා ඉස්සරහදී කරන්නේ. ඒක නිසා මම පෙන්වන්න වන් එක මේල් උන් තියෙනවනේ. අපි නිකන් මොනවා හරි අකුරු ටිකක් හරි දාමු. මේ ඉතුරු ගණන් ටික හරි බලා ගන්න ඕන නිසා මේකටත් තවම දාන්න ඕනේ. උපන් දිනයක් දාන්න වෙන මොනවා හරි වගේ දාමු මොනවා හරි. ඊට පස්සේ දෙවෙනි එකටත් ඕනේ. ඒකත් මේල් එකක් නම් අපි මේකට B කියලා දාමු. B මේකටත් දෙක තියක් නෙවෙයි. තුනයි. අමුදා ඊළඟට තුන්වෙනි එක අපි ඊමේල් කියලා දාමු. C ඉස්සයි ඉතින් අමුදා D ඒකත් අපි ඊමේල් කියලා දාමු. නිකන් මං ගවුවා මේ අත දින නෙමෙයි මේවා මේ නිකන් ඉවිලි එතන දේවල්. ඊට පස්සේ ආනවා contact details. මේ මම 1 2 3 4 පිළිවෙලට ගහලා තියෙන්නේ මේ මංක නැහැ. ඊට පස්සේ continue to advance. දැන් මේ ටික ඔක්කොම මේ හරි දාලා තියෙනවා. මේ ටික සම්පූර්ණ නිසා මේ ටික සම්පූර්ණ. ඊට පස්සේ අපිට යන්න පුළුවන් පහළට. මෙන්න මෙතන තමයි මට දැන් කියන්න ඕනේ. දැන් මෙතන තාමත් තියෙන්නේ මේ 1,69,640ක් 4 දිනකට මේ යන මුදල බැංකොක් වලට යන. මෙතනදිත් අර වගේම තමයි මේ බැගේජ් allowance එක දීලා නැහැ. මේ තියෙන්නේ කිලෝ 7ක බෑග් 4ක් විතරයි. ඊට අමතරව කෑම බීම මුකුත් දීලා නැහැ. මේකට මම කියන්න ඊට පස්සේ සීට් එකක් වෙන් කරලා නැහැ. ඉන්ෂුරන්ස් ඒවා මේව මුකුත් නැහැ. මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මම කියන්නේ මම අර කලිනුත් කිව්වා වගේ අපි තායිලන්තයට ගිහිල්ලා එන ගම මොන හරි දේවල් shopping කරලා බඩු අරගෙන එන්න නම් බලාපොරොත්තු වෙන්නේ. අපිට එහෙදි ගන්න පුළුවන් බෑග් එහෙම. ඒ වගේම මෙතනදී මේකේ ගමන සඳහා යන්නේ මේ පැය 3යි විනාඩි 25ක. රාය 11ට යන්නේ පාන්දර 3. ඉතින් මේ වෙලාව අපිට කෑම බීම අත්‍යවශ්‍ය නැත්තම් කන්නේ බොන්න අවශ්‍යතාවයකුත් නැත්තම් ඒ වගේම අපිට මේ අහවල් සීට් එකම කියලා නැතුව සමහර විට 4 දිනකට 4 තැනක වෙන්න පුළුවන්. මේ පැය 3යි ගාන 4 දින 4 තැනක ගියාට කමක් නැත්තම්. එහෙම වෙනවනම් අපේ අන්තිම ගාන මේ ගාන තමයි 1,69,640. ඉතින් මම කියන්නේ යනකොට අපිට මේ ගාන ගත්තට ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි අපිට ඕනේ නම් මේකට තව දේවල් ඇඩ් කරගන්න පුළුවන්. මේ මම කිව්වා වගේ බැගේජ්. මෙතන modify. මෙන්න මෙතෙන්ට ගියාට පස්සේ මේ අපිට තියෙනවා checked in baggage එක මේ තියෙන්නේ. කිලෝ 20කට නම් 9,180ක් වෙනවා. 25 වෙනකොට මේ වගේ මෙහෙම කිලෝ 50 වෙනකනුත් 60 වෙනකනුත් යන්න පුළුවන්. හැබැයි ලොකු ගාණක් එතකොට ගෙවන්න වෙනවා. මේ තියෙන්නේ A B C D 4 දිනාටම වෙන වෙනම මේ විදිහට ඇඩ් කරන්න පුළුවන් මේ විදිහට. ඉතින් මේකදී මම බලන්න දැන් නිකමට හිතුවොත් එහෙම කිලෝ 20ක් දැම්මොත් 9,180ක් වෙනවා එක්කෙනෙකුට. අපි හිතමු දෙන්නෙකුට දැම්මොත් දල වශයෙන් 18,000 ගාණක් වෙනවා දෙන්නට.
4ට දැම්මොත් ඒ වගේ එතකොට 36000 ගණක් වෙනවා. ඒක නිකන් ඔළුවේ තියාගන්න. ඊළඟට කෑම ඇඩ් මීල් මේ බලන්න. මෙතන තියෙනවා මේ කෑම වලටත් යන ගාණ කොච්චරද කියලා. එක එක කෑම ಜಾති තියෙනවා අපිට තෝරගන්න. 1100ක් ඒ වගේ මේ 850ක් තියෙනවා. මේ නිකන් මොනවද මේ චීස් කේක් කියලා 670ක් තියෙනවා. නැත්තම් සාමාන්‍ය කෑම එකක් විදිහට ගන්න ඕන 1100ක් වෙනවා මොනවා හරි ලොකු මීල් එකක් chicken මේ දෙන roasted chicken with black pepper sauce කියලා. ඒකේ chicken ඒ වගේම මෙතනත් chicken sticky rice එකක් ඒ වගේ එක එක තියෙනවා තෝරගන්න. ඉතින් මෙතනත් 1100ක් වෙනවා. එතකොට අතන කිලෝ 20ට 9100 ගන්න. එතකොට 10200 ගාණක් වෙනවා මෙතන. එතකොට 4 දෙනා ගත්තොත් 41000කට කිට්ටු වෙනවා 4 දිනකට ඇඩිෂනල් යන එක. ඊට අමතරව මම නැවත මෙතෙන්ට එන්න සීට් එකක් තෝරන්න ගියොත් මෙතන අපිට පෙන්නනවා ඊට පස්සේ මේ තියෙන ගුවන් යානයේ සැලැස්මත් එක්ක මේ ඉස්සරහා තියෙන සීට් සාමාන්‍යයෙන් ගණන් වැඩි. මේ රතු පාටට තියෙන මේවා ගණන් වැඩි. මේක දැන් ගාන පෙන්නනවා මේ තියෙන්නේ. මෙතන පෙන්නනවා සාමාන්‍යයෙන් මේ රතු පාට ඒවා 4470ක් තමයි අඩුම 4600 ගාන අතර. ඊට පස්සේ අලු පාට ඒවා 1160ටත් මේ රෝස පාටට තියෙන ඒවත් හොඳටම ගණන් වැඩි 5000 ගණන් ඒ වගේ. ඒකට මෙහෙට යන නිල් පාට ඒවා මෙතන තියෙනවා. මේ ඒ වගේ කොහොමත් මෙතනත් 1700 ගණන් ඉඳලා 4000 ගාන වෙනකන් රේන්ජ් එකක් තියෙනවා. කොහොම හරි මේකේ බැලුවාම පේනවා ඇති අවම ගාන මේ 1160ක් තමයි අවම පෙන්වන්නේ. ඒ වගේ ගාණක් වෙනවා එක සීට් එකකට. එතකොට එතනත් රුපියල් 4500ක් විතර වෙනවා 4 දිනකට. එතකොට කොහොම රුපියල් 45000කට වැඩි ගාණක් යනවා මේ ටික ඇඩ් කරෝතින් තව දුරටත්. එතකොට අර 169000ට අමතරව. හැබැයි අපිට මේක ඕනෙම නම් මං කියන්නේ ඔය ටික කරන්න එපා. ඊට වඩා තියෙන හොඳ ඔප්ෂන් එකක් මෙන්න මෙතන. මං අර ඉස්සෙල්ලා කිව්වේ ඒකයි. මෙතන තියෙනවා වැලියු පැක් එක කියලා 130 දක්වා අඩුයි කියලා. මෙතනදී බලන්න 36160යි. අර 45000ක් ගෙවන්නේ නැතුව 36160ක් ගෙවලා ওই ටික ඔක්කොම ටික අපිට ගන්න පුළුවන් 4 දිනාටම. මේකෙදි මේ තියෙන කිලෝ 7ක් බෑග් එක කොහොමද තියෙනවා. ඊට අමතරව කිලෝ 20ක බැගේජ් අලවන්ස් එකක් හම්බ වෙනවා. ස්ටෑන්ඩඩ් සීට් එකක් මෙතන හම්බ වෙනවා. මීල් එකක් හම්බ වෙනවා. ඊට අමතරව තව ඩියුටි ෆ්‍රී වලට මේ RM කියන්නේ මේ මැලේසියන් රින්ගිට් 50ක්. මේ කියන්නේ තායිලන්තේ ගියා වුණාට මේකේ මව් සමාගම මැලේසියාව නිසා ඒගොල්ලෝ මැලේසියන් රින්ගිට් 50ක් කියන්නේ රුපියල් 4000 ගානක් වගේ කිට්ටු ගානක එක්කෙනෙකුට මේක හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ ප්ලස් එක ක්ලික් කරලා අපිට පුළුවන් ඒ ගාන දාන්න. එහෙම වුණොත් 2,5800ක් වෙනවා. මේක ඕනේ නම් එතකොට මේ ටික ෆුල්. නමුත් මම නිර්දේශ කරන්නේ යනකොට මේක අවශ්‍ය නැහැ. මේ ගානට අපිට ගිහිල්ලා එන්න පුළුවන්. ඉතින් මෙතනදී අපි මේක කන්ටිනියු කරොත් අහනවා තව ඒවා ඩිලේ කව දෙන්නද එහෙම කියලා. එතකොට ඒවත් ඕනේ කියලා දුන්නාම මේ විදිහට ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මේකේ මම දාපු තොරතුරු නිවැරදි නෑ. ඉතින් ඒක නිසා මෙතනින් එහාට මේක මේ අවසන් කරන්නේ නෑ. නමුත් මම පෙන්නනවා මේ මොනොතින් මෙන්න මෙතෙන්ට එන්නේ. ඒ කියන්නේ ඊළඟට පේමන්ට් එක එහෙම කරන්න ඕන තැනට. එතනදී අපිට මේ වීසා නැත්නම් මාස්ටර් කාඩ් එකකින් කාඩ් නම්බර්ස් මේව දීලා මේකේ පේමන්ට් එක කරන්න තමයි තියෙන්නේ. ඉතින් මම මේක කරන්නේ නෑ. මෙතන මේ තොරතුරු නිවැරදි නැති නිසා මෙතනින් අයින් වෙනවා. මෙතනදී ඒකට මට පෙන්වන්න ඕනුනේ මේක මේ දැන් සමහර වෙලාවට මේ වගේ ගියාම තව රුපියල් 2-3000ක අඩුවක් තියෙන්න පුළුවන්. නමුත් ඊට වඩා විශ්වාසදායක බව වැඩි කියලා මට හිතෙනවා. මෙතන මේ රේටින් 5ම තියෙනවා. මේකෙත් තියෙනවා ට්‍රිප්ලොට් වලත් තියෙනවා. නමුත් අර මේක අර ඕන විදිහට කස්ටමයිස් කරන්න. දැන් මේ වගේත් මේ තියෙන මේ කෑම් බීම මුකුත් සීට් නැතුවනේ. මේ වෙද්දියොත් ඒවා වෙන වෙනම යනවා. එතකොට මේ ඔය ඒ පොඩි මුදලත් නැති වෙන්න පුළුවන්. ඒක නිසා වඩාත් හොඳයි මේක ගන්න එක. ඉතින් එතකොට සමහරට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙමනම් මේ මොකටද මේ ස්කයි ස්කෑනර් දාගෙන ඉන්නේ මේකටම යන්න තිබ්බා කියලා. හැබැයි මේ මං කිව්වා මුලින්ම මම මේ කරපු විදිය කියලා. මොකද අපිට කෙලින්ම දන්නේ නැහනේ. පළවෙනි වතාවෙදි මේව හොයලා බලනකොට අපි දන්නේ නැහැ. එතකොට මේකෙදි කම්පැරිසන් එක මේක සංසන්දනයක් කරලා බලන්න පුළුවන් කෝකෙද වැඩි කෝකෙද අඩු මොකද්ද තියෙන්නේ කියලා. එතකොට මේ ටික ඔක්කොම බලන්න පුළුවන්. මේක එන්නේ මේ විදිහට හොයලා බලුවා. මීට අමතරව තව තියෙනවා find my trip මේ වගේ එක එක ඒවා තියෙනවා සයිට්ස්. ඒවා ගිනුත් ගිහිල්ලා හොයන්න පුළුවන්. ඉතින් මේ තමයි මම කරපු විදිය.
එතකොට මේ නැවත වතාවක් අන්තිමට කියන්න තියෙන්නේ මේ එයා ඒෂියා ෆ්ලයිට් එකෙන් මේ ඒගොල්ලන්ගේම සයිට් එකෙන් මේ වැඩේ කරගන්න එක තමයි ගොඩාක් හොඳයි කියලා මට හිතෙන්නේ.